ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනෙක්ම. ඉතාලිය සහ එක්සත් රාජධානිය කියන්නේ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ජීවත් වන රටවල් දෙකක්. මෙම රටවල් දෙකම ඉතාමත්ම ධනවත් සංවර්ධිත රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් රටවල් දෙකේ ආර්ථිකය සහ වැටුප් පිළිබඳ සොයා බැලුවොත් පැහැදිලි වෙනස්කමක් පවතිනවා. ඒ වගේම ජීවන වියදමත් ඉතාමත්ම වෙනස්. ඔබ රැකියාවක් හෝ අධ්‍යාපනය සඳහා මෙම රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා පවතිනවා. මොකද රටවල් දෙකේ විදේශිකයන් සඳහා පවතින රැකියා වෙළඳපොළ ඉතාමත්ම වෙනස්. ඉතාලිය සහ එක්සත් රාජධානිය ආර්ථික අනාගතය පිළිබඳ සොයා බැලුවොත් එක් රටක් පිළිබඳ විශාල වශයෙන් සතුටු වෙන්න පුළුවන්. නමුත් අනිත් රටේ ආර්ථිකයට අනාගතයේ විශාල වශයෙන් අභියෝග ඇති වෙන්න පුළුවන් කියලා බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබෙනවා. ඉතින් අද වීඩියෝවෙන් ඉතාමත්ම සවිස්තරාත්මකව මේ හැම දෙයක් පිළිබඳවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ මේ අතරින් කිසියම් රටක ජීවත් වෙනව නම් හෝ කිසියම් රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් මේ වීඩියෝව ඉතාමත්ම වැදගත් වෙයි. මුලින්ම අපි සොයා බලමු රටවල් දෙකේ ආර්ථිකය, ජීවන මට්ටම සහ වැටුප් අනුපාතයන් පිළිබඳව. 2026 වර්ෂයේ වෙද්දී එක්සත් රාජධානියේ ආර්ථිකය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 4.26ක් වෙනවා. එය ගෝලීය වශයෙන් 5 වෙනි විශාලම ආර්ථිකය. ඉතාලිය සමස්ත ආර්ථිකය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 2.73යි. එය ගෝලීය වශයෙන් සලකා බැලුවොත් 8 වෙනි විශාලම ආර්ථිකය. මේ වෙද්දී ඉතාලියේ ජනගහනය මිලියන් 59යි. ඒ වගේම එක්සත් රාජධානියේ ජනගහනය මිලියන් 69ක් වෙනවා. නමුත් රටවල් දෙකේ ජනගහන වර්ධනය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතාලිය ජනගහන වර්ධන වේගය ඍණාගයක් ගනිද්දී එක්සත් රාජධානිය ධනාගයක් ගන්නවා. මෙය ආර්ථිකය පිළිබඳ කතා කරද්දී ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ අනුව 2026 වර්ෂයේ වෙද්දී එක්සත් රාජධානියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 67585යි. එය ගෝලීය වශයෙන් 30 වෙනි විශාලම අගය. ඒක පුද්ගල ආදායම කියන්නේ රටේ වාර්ෂික සමස්ත ආර්ථිකය ජනගහනයෙන් බෙදූ විට එක් පුද්ගලයෙක්ගේ පංගුව. කිසියම් රටක දුප්පත් සහ ධනවත්භාවය තීරණය කරන්නේ මේ මත. ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග්, සිංගප්පූරු වගේ රටවල තමයි ඒක පුද්ගල ආදායම ඉහළම. එම රටවල ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් ලක්ෂයටත් වඩා ඉහළයි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 5003ක් පමණයි. 2026 වර්ෂයේ වෙද්දී ඉතාලිය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 46505යි. ඒ අනුව එය සැලකෙන්නේ ලෝකෙ 28 වෙනි ධනවත්ම රට විදියට. මෙමගින් ඔබට පැහැදිලි වෙනවා ඇති ඉතාලිය පුරවැසියෙක්ට සාපේක්ෂව එක්සත් රාජධානිය පුරවැසියෙක්ගේ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් 15000කට ආසන්න ප්‍රමාණයකින් ඉහළයි කියලා. ඒ කියන්නේ සැබවින්ම ඉතාලියට සාපේක්ෂව එක්සත් රාජධානිය ධනවත්. නමුත් මෙතන කවුරුත් නොදන්න කාරණයක් පවතිනවා. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මෙම ඒක පුද්ගල ආදායම මගින් රටේ පුරවැසියන්ගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව තීරණය කරන්න බෑ. මොකද විවිධ රටවල ජීවන වියදම වෙනස්. උදාහරණ විදියට මේ අතරින් ධනවත් රට, ඒ කියන්නේ එක්සත් රාජධානියේ ජීවන වියදම ඉහළයි ඉතාලියට සාපේක්ෂව. මේ හොඳින් අවබෝධ කරගෙන ආර්ථික විශ්ලේෂකයන් විසින් නව දර්ශකයක් නිර්මාණය කරලා තියෙනවා GDP PPP කියලා. ඒ කියන්නේ Purchasing Power Parity. එයින් අදහස් වෙන්නේ එම ආදායමෙන් රට ඇතුළතදී ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එම දර්ශකයට අනුව එක්සත් රාජධානියේ ඒක පුද්ගල මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් 67585යි. 2026 වර්ෂයේ වෙද්දී ඉතාලියේ එමාගේ 65761යි. ඔබට පැහැදිලිවම පේනවා ඇති මෙම රටවල් දෙකේ මිලදී ගැනීමේ හැකියාවේ එතරම් විශාල වෙනසක් නැහැ කියලා. ගෝලීය වශයෙන් සලකා බැලුවොත් එක්සත් රාජධානිය රැඳී සිටින්නේ 30 වෙනි ස්ථානයේ. ඉතාලිය රැඳී සිටිනවා 31 වෙනි ස්ථානයේ. ඒක පුද්ගල ආදායමේ තිබුණු ඩොලර් 15000 පරතරය මෙතෙන්දි දකින්න ලැබෙන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ එක්සත් රාජධානියට සාපේක්ෂව ඉතාලිය ලාභදායී කියලා. ඇතරම ඉතාලිය එක්සත් රාජධානියට වඩා දුප්පත් වුණත් ඉතාලිය ඇතුළේදී වියදම් කරන්න පුළුවන් එක්සත් රාජධානිය මට්ටමටම. දැන් අපි සොයා බලමු රටවල් දෙකේ වැටුප් අනුපාතයන් පිළිබඳව. මේ අතරින් ඉහළම වැටුපක් ලබා ගන්න පුළුවන් වෙන්නේ එක්සත් රාජධානිය තුලදී. එහි බදු සහිතව ඇවරේජ් මාසික වැටුප ඇමරිකන් ඩොලර් 4380ක් වෙනවා. ඉතාලිය එමාගේ ඇමරිකන් ඩොලර් 3042ක් පමණයි. නමුත් බදු ඉවත් කළ පසු එක්සත් රාජධානිය වැටුප වෙන්නේ ඇමරිකන් ඩොලර් 2960යි. ඉතාලිය එමාගේ ඇමරිකන් ඩොලර් 2117යි. බදු සහිතව සලකා බැලුවොත් මෙම රටවල් දෙකේ මාසික ඇවරේජ් වැටුපේ ඇමරිකන් ඩොලර් 1300ක විතර ගැප් එකක් පවතිනවා.
නමුත් බදු ඉවත් කළ පසු එම ගැප් එක ඇමරිකන් ඩොලර් 800කට විතර අඩු වෙනවා. එයින් අදහස් වෙන්නේ එක්සත් රාජධානියේ බදු අනුපාතය ඉතාලියට සාපේක්ෂව තරමක් ඉහළයි කියලා. මේ අතරින් ඉතාලිය වැටුප් අඩු වුණත් එහි මිලදී ගැනීමේ හැකියාව ඉහළයි. ඒ කියන්නේ ඉතාලිය එක්සත් රාජධානියට සාපේක්ෂව ලාභදායී. ඒ නිසා ඉතාලිය වැටුප් අඩු වුණත් එමගින් ඉතාලිය තුලදී ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය එක්සත් රාජධානියට සමාන වෙනවා. එක්සත් රාජධානියේ නිවාස කුලී මිල ඉතාලියට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඒ වගේම එහි ප්‍රදේශ අනුවත් විශාල වෙනස්කම් පවතිනවා. උදාහරණ විදියට ලන්ඩන් වගේ අධිනාගරික ප්‍රදේශවල ඉතාමත්ම ඉහළයි. ඉතාලිය තුල සමාජ ආරක්ෂණය සහ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා ගන්න පුළුවන්. එක්සත් රාජධානිය තුලත් HNS සෞඛ්‍ය සේවාව නොමිලේ ලබා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ පවතින තදබදයේ හේතුවෙන් ඒ සඳහා ප්‍රමුඛතාවය සහ ප්‍රවේශය තරමක් ප්‍රමාද වන බවට වාර්තා වෙනවා. ආර්ථිකය සෞඛ්‍ය සහ අධ්‍යාපනය එකතු කරලා දර්ශකයක් නිර්මාණය කරලා තියෙනවා මානව සංවර්ධන දර්ශකය නමින්. එය කෙටියෙන් හඳුන්වන්නේ HDI ඉන්ඩෙක්ස් කියලා. එම දර්ශකයට අනුව එක්සත් රාජධානිය රැඳී සිටින්නේ 13 වෙනි ස්ථානයේ. එහි ඉතාලිය රැඳී සිටින්නේ 29 වෙනි ස්ථානයේ. එම ස්ථානයන් අතරත් සැලකිය යුතු වෙනසක් පවතිනවා. ඒ වගේම රටකට අත්‍යවශ්‍යම දෙයක් තමයි අඩු දූෂණය. ලෝක දූෂණ දර්ශකයෙන් එක්සත් රාජධානිය රැඳී සිටින්නේ 20 වෙනි ස්ථානයේ. එහි ඉතාලිය රැඳී සිටින්නේ 52 වෙනි ස්ථානයේ. ඒ අනුව යුරෝපයේ ඒ ආශ්‍රිත රටවල් අතරින් ඉතාලිය දූෂණය තරමක් ඉහළයි. 52 කියන්නේ දූෂණය අඩු ස්ථානයක්. නමුත් ඉතාමත්ම ධනවත් සංවර්ධිත රටවල් සමගින් සංසන්දනය කළොත් මෙය තරමක් පහළ ස්ථානයක්. දැන් අපි සොයා බලමු මෙම රටවල් දෙකේ රැකියාව වෙළඳපොළ සහ ශ්‍රී ලාංකිකයන්ට වඩා සුදුසු රට මොකක්ද කියලා. කිසියම් රටක රැකියාවකට යන්න නම් අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ භාෂාව. භාෂාව අනුව ශ්‍රී ලාංකිකයන්ට වඩා සමීප රට වෙන්නේ එක්සත් රාජධානිය. මොකද එහි නිල භාෂාව වෙන්නේ ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි. එය ශ්‍රී ලාංකිකයන්ට වගේම ලෝකෙ බොහෝ රටවල පුරවැසියන්ට විශාල වාසියක්. මෙම රටවල් දෙකේ විදේශිකයන් සඳහා රැකියාව වෙළඳපොළ නිර්මාණය වෙලා තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයට. ඔබ උසස් අධ්‍යාපනය හෝ ඉහළ වෘත්තීය රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් මේ අතරින් සුදුසුම රට වෙන්නේ එක්සත් රාජධානිය. එහි ඇති ප්‍රධානම රැකියා අංශ වෙන්නේ IT, ෆයිනෑන්ස්, ඉන්ජිනියරින් සහ හෙල්ත් කෙයා. එක්සත් රාජධානිය තුල දක්ෂ පුද්ගලයන්ට දියුණු වීමට ඇති අවස්ථාව ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඔබ සාමාන්‍ය රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ බ්ලූ කොලර් ජොබ්ස්. ඒ සඳහා හොඳම රට වෙන්නේ ඉතාලිය. එය සැලකෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරමින් පවුල සමග ඉතාමත්ම සංසුන් ජීවිතයක් ගත කිරීම සඳහා හොඳම රටක් විදියට. ඉතාලිය තුල දැනටමත් ශ්‍රී ලංකාවේ විශාල සිංහල ප්‍රජාවක් ජීවත් වෙනවා. ඒ නිසා මෙහි ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඉතාමත්ම ලේසි. ඊට අමතරව මෙහි ඇති අනිකුත් රැකියා අංශ වෙන්නේ ඇග්‍රිකල්චර්, හොටෙල්, ෆැක්ටරි ඇන්ඩ් කෙයා ගිවර්ස්. එක්සත් රාජධානියට සාපේක්ෂව ඉතාලියේ ජීවන වියදම අඩු නිසා එහි ඉතුරු කරන්න පුළුවන් ප්‍රමාණය තරමක් ඉහළයි. මෙම රටවල් දෙකේ පැහැදිලි වෙනස්කම් පිළිබඳ දැන් ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.